හරි ඔන්න එහෙනම් දැන් අපි අදත් අලුත් කර්මාන්ත එකකින් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඒතකොට දැන් අපේ සෙට් එක වැඩ කරන් යන අයට මේ අද මේ කරන කර්මාන්ත කරලා තියෙන්නේ සහ කරන්න බැරි වුණු සහ එහෙම ඉන්නවනේ සහ ඊයේ මේ දාව කර සෝඩියම් කාබනේට් එක උඩ කරලා බලලා තිබෙන් බලලා ඉතින් කොහොම හරි කරගන්න නැති ඉන්නවනේ. ඒ හින්දා ඒගොල්ලෝ ප්‍රයෝජනයක් වෙන්න මේ කරන්න මේ කරන්නේ මැග්නීසියම් නිෂ්පාදනය තමයි. මැග්නීසියම් නිෂ්පාදනය තමයි අද කරන්නේ. එතකොට මොකද මැග්නීසියම් නේ මැග්නීසියම් නිෂ්පාදනය මැග්නීසියම් හදන්න යන්නේ මැග්නීසියම් හදන්නේ කොහොමද සහ මොනවද ඕනේ කොහොමද මේ හදන්නේ මොනවද කියන්නේ ඔක්කොම විස්තර කතා කරනවා මැග්නීසියම් හදන්න යන්නේ මැග්නීසියම් හදන මේ ක්‍රියාවලියට අපි කියනවා ඩව් ක්‍රමය කියලා ඩව් ක්‍රමය ඩව් ක්‍රමය කියලා කියන්නේ එතකොට ඇයි මේක ඩව් ක්‍රමය කියලා කියන්නේ කියන එක ඔයගොල්ලෝ අන්තිමට තේරෙයි කොහොමත් එහෙම කියන්නේ හේතුව මේකට ඩව් කෝෂය කියලා එකක් පාවිච්චි වෙනවා ඩව් කෝෂය කියලා එකක් පාවිච්චි වෙන එක තමයි කියන්න හේතුව අපි බලමු ඉස්ලාම් දැන් කර්මාන්තක වුණ අපි ඉස්ලාම් බලමු මොකද ඔන්න අමුද්‍රව්‍ය මොනවද කියන්නේ අමුද්‍රව්‍ය මොනවද ඕනේ කියලා ඉස්ලාම් බලමු අමුද්‍රව්‍ය මොනවද අමුද්‍රව්‍ය මෙන්න මේවයි ඕනේ අමුද්‍රව්‍ය තුනක් ඕනේ මොනවද තුන කැල්සියම් කාබනේට් තමයි පළවෙනි දෙවෙනි එක සාන්ද්‍ර HCl තුන බිටර්න් ද්‍රාවණය දැන් කැල්සියම් කාබනේට් ඕන දන්නවනේ කුණුක කැල්සියම් කාබනේට් දන්නවා සාන්ද්‍ර HCl දන්න දෙයක් මොනවද බිටර්න් කියන්නේ බිටර්න් ද්‍රාවණය කියන්නේ මෙන්න මෙහෙම නිර්වචනයක් තියෙනවා බිටර්න් ද්‍රාවණය කියන එකට බිටර්න් ද්‍රාවණය කියන්නේ මෙන්න මෙහෙම මුදු ජලයෙන් ලුණු නිස්සාරණය කිරීමේ අවසාන අධීරයේදී ඉවත ලන ද්‍රාවණය මුදු ජලයෙන් ලුණු නිස්සාරණය කිරීමේ අවසාන අධීරයේදී ඉවත ලන ද්‍රාවණය ඒ කියන්නේ මෙහෙම දෙයක් දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මුදු ජලයෙන් අපි ලුණු ගන්න ලුණු නිස්සාරණය කරලා අවසානයේ තටාක වල ඉතුරු වෙනවනේ ද්‍රාවණයක් අපි ඉතුරු වෙනවනේ අන්නේ ද්‍රාවණයට අපි 11 වසරේ කියන්නේ O level වලදී කිව්වනේ මොනවද කාරම් දීරේ කිව්වා මව් ද්‍රාවණය කියලා කිව්වා ඔන්න ඕකට A level වලදී කියන්නේ බිටර්න් ද්‍රාවණය කියලා එතකොට බිටර්න් ද්‍රාවණය අනු කුමක්ද කියලා හොල් ලියනවනේ මෙන්න මේකයි මුදු ජලයෙන් ලුණු නිස්සාරණය කිරීමේ අවසාන අධීරයේදී ඉවත ලන ද්‍රාවණය කියලා කියන්න ඕනේ එතකොට දැන් මුදු ජලය කොහොමද වැඩිපුර වෙන්නේ සෝඩියම් ප්ලස් සහ Cl මයිනස් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු දෙවනියට වැඩිය ඉන්නේ මැග්නීසියම් ධන දෙක අයන මැග්නීසියම් ධන දෙක තව ඉන්නවා කැල්සියම් ඉන්නවා සල්ෆේට් ඉන්නවා වගේ අයන ඉන්නවා තව දෙවනට වැඩිපුරම තියෙන්නේ මැග්නීසියම් ධන දෙක අයන ඒ කියන්නේ බිටර්න් ද්‍රාවණයේ වැඩිපුර වෙන්නේ මැග්නීසියම් ධන දෙක අයන ඇයි බිටර්න් ද්‍රාවණය කියන්නේ මුදු ජල ලුණු නිස්සාරණය කරලා ඉවතන ද්‍රාවණයනේ අවසානයේ අධීරයේදී එහෙනම් ඒක වැඩිපුර වෙන්නේ මැග්නීසියම් ධන දෙක ඒතර මේක වැඩිපුර වෙන්නේ මැග්නීසියම් ධන දෙක අයන එතකොට කියන්නේ කැල්සියම් කාබනේට් වෙනුවට ඇත්තම ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් තමයි අමුද්‍රව්‍ය ගන්න අපි හරි විදිහට අමුද්‍රව්‍ය තුන කිව්වොත් මේ තුන කියන්න ඕනේ ඒකට ආදේශයක් විදිහට ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් වෙනුවට ඩොලමයිට් ගන්න පුළුවන් බිටර්න් ද්‍රාවණය වෙනුවට අපිට කෙලින්ම මුහුදු ජලය ගන්නත් පුළුවන් නැත්නම් මුහුදු ජලය ප්‍රතිආසූතයෙන් ලැබෙන ඉවතලන බ්‍රයින් ගන්නත් පුළුවන් බ්‍රයින් කියන්නේ පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා අපි මේ කලින් කිව්වා අහන වීඩියෝ එකේ කිව්වා එතකොට කොහොමද අමුද්‍රව්‍ය තුන හොත් මේ තුන ලියන්න ඕනේ දැන් උන බිටර්න් ගත්තා බිටර්න් වල වැඩිපුර වෙන්නේ මැග්නීසියම් ධන දෙක අයන කියලා කිව්වා ඊළඟට දැන් අපි කෙලින්ම යමු කොහොමද මේක හදන්නේ කියලා බලන්න හදන්නේ මෙහෙමයි පියවර හතරක් තියෙනවා ඒ හතරේ අනුසාරයෙන් තමයි හදන්නේ අපි බලමු මොනවද පියවර හතර සහ කොහොමද හදාගන්නේ කියලා බලමු දැන් ඔන්න අමුද්‍රව්‍ය තුන මතක ඔලෙ මතක් කරන්න බලනවා මතක් කරන්න අමුද්‍රව්‍ය තුන මේක කැල්සියම් කාබනේට් බිටර්න් සාන්ද්‍ර HCl මොකද්ද බිටර්න් කියන්නේ මුදු ජලයේ ලුණු නිස්සාරණය කිරීමේ අවසාන අධීරයේදී ඉවත ලන ද්‍රාවණය එහෙම මතක් කරගන්න දැන් කොහොමද හදන්නේ කියලා බලමු පියවර හතරේ පළවෙනි පියවර මේකයි පියවර 1 මොකද්ද පියවර පළවෙනි තමයි කැල්සියම් කාබනේට් තාප වියෝජනය කැල්සියම් කාබනේට් තාප වියෝජනය කැල්සියම් කාබනේට් අපි තාප වියෝජනය කරනවා කැල්සියම් කාබනේට් තාප වියෝජනය කළා මොකද්ද හැදෙන්නේ ඕගොල්ලෝ ඉනෝගනික් කරලා ඉගෙන තියෙනවා ඉනෝගනික් කරලා ඉගෙන තියෙනවා කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා අපිට ඕනේ කියලා මෙතනදී ඊළඟ පියවරට අවශ්‍ය දෙයක් දෙනෙක් කරනවා කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ ඊළඟ පියවරට ඕනේ කරනවා කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ CO2 කියන්නේ මෙතන අතුරු පදයක් CO2 පිට වෙන එක අවුලක් ඇයි ඒ කියන්නේ දැන්
CO2 කියන්නේ දැන් මේක ලොකු කර්මාන්තයන් මේක ලොකුවට කරන එකක්. එතකොට මෙතනදී කොච්චර CO2 පිට වෙන්නේ නැද්ද? සෑහෙන CO2 ප්‍රමාණයක් පිට වෙනවා. CO2 ඔයගොල්ලෝ දන්නවා ගෝලීය උණුසුම වැඩි වෙන්න හේතු වෙන වායුව. එහෙනම් CO2 පිට වෙන හින්දා ගෝලීය උණුසුම වැඩි වෙනවා. ඒ කියන්නේ පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මැග්නීසියම් නිෂ්පාදනය පරිසර දූෂණය සඳහා හේතු වෙන කර්මාන්තයක් බවට මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම පළවෙනි පියවරේදී ඔන්න CO2 පිට වුණා. එතකොට පරිසර දූෂණය සඳහා හේතු වෙන CO2 පිට වෙන පියවරවල මතක තියාගන්න ඕනේ. එකක් පළවෙනි පියවර. ඊළඟ පියවර අන්තිමට එයි. ඒක මම කියන්න. තව එකක් පියවරක මේක වෙනවා. CO2 පිට වෙනවා. ඒක අන්තිමට කියන්න. දැන් වැඩි උනේ කැල්සියම් කාබනේට් තාපය යොදන වෙලා අවශ්‍ය එකගේ උෂ්ණත්වය ලොකු උෂ්ණත්වයක් දීලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් අපි හදාගත්තා. එතකොට මම දැන් මේ ආදේශයක් විදිහට ඩොලොමයිට් ගන්න පුළුවන්. ඩොලොමයිට් ගත්තොත් කොහොමද? ඩොලොමයිට් කියන්නේ කැල්සියම් කාබනේට් ඩොට් මැග්නීසියම් කාබනේට්. එතනදී කැල්සියම් ඔක්සයිඩ් උත් හැදෙනවා, මැග්නීසියම් ඔක්සයිඩ් උත් හැදෙනවා. CO2 පිට. කැල්සියම් ඔක්සයිඩ් උත් හැදෙනවා, මැග්නීසියම් ඔක්සයිඩ් උත් හැදලා CO2 පිට වෙනවා එතනදී. අන්න ඩොලොමයිට් ගත්තොත් වෙන වැඩි. මෙතනදී මේ මැග්නීසියම් ඔක්සයිඩ් අපිට ඕනේ කැල්සියම් ඔක්සයිඩ් නේ. මෙතන මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන හින්දා ඒක බොඩි අවශ්‍ය දායක තත්ත්වය මොකද අපිට ඕනේ නැති එකක් හැදෙනවා. මෙයා අක්ෂරයක් විතර දිගටම ඉන්නවා. එහෙම බෑ. කර්මාන්තයක් ඉදලා මේක සංශුද්ධ මැග්නීසියම් තමයි හදාගන්න ඕනේ. එහෙනම් මෙයා ඉන්නේ බොඩි අවුලක්. මේ ආක්ෂේපයෙන් කොහොම අදාළ ප්‍රතික්‍රියාවට අදාළ ඒ කියන්නේ නියම ප්‍රතික්‍රියාව තමයි මේක නිකන් ආදේශයක් විතරයි. ඩොලොමයිට් ගත්තොත් මේ වෙන්නේ කැල්සියම් කාබනේට් තමයි නියම ප්‍රතික්‍රියක. මෙන්න මේක තමයි හැදෙන්නේ ප්‍රතික්‍රියාව. කියන්නේ දෙන්න. හරි. වීඩියෝ වෙනවා කියලා පොඩ්ඩක් බලන්න. හරි. එතකොට දැන් කැල්සියම් ඔක්සයිඩ් හදාගත්තා. දැන් පළවෙනි පියවර ඉවරයි. දැන් යමු දෙවෙනි පියවරට. දෙක පියවර. දෙවෙනි පියවරේදී මේ ගත්ත කැල්සියම් ඔක්සයිඩුයි බිටර්නුයි මිශ්‍ර කරනවා. කැල්සියම් ඔක්සයිඩුයි බිටර්නුයි මිශ්‍ර කරනවා. බිටර්න් කියන්නේ මගිවනේ බිටර්න් ද්‍රාවණය. ද්‍රාවණයක් නම් ජලයේ ඉන්නවනේ. ජලයේ ඉන්නවා. මේ කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් වල ඉන්න ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැදෙන්නේ කාවද? මේක ඉනෝලික් වල ඕලි කරන දියා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. තොරිදද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ මද වශයෙන් දියවන ආශ්‍රය. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ මද වශයෙන් දියවන ආශ්‍රය. මද වශයෙන්. ඒ කියන්නේ මේ ද්‍රාවණය තුළ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යපෙත් ඉන්නවා, දිය වෙලත් ඉන්නවා. දිය වෙලා ඉන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න අයන වලට කැඩිලා. හරිද? මොකද්ද? දිය වෙලා ඉන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න අයන වලට කැඩිලා. අයන වල කැඩෙන්නේ කැල්සියම් ධන දෙක සහ OH මයිනස් විදියට. ඉතින් අපි ගත්තේ බිටර්නේ. බිටර්න් වල වැඩිපුරම ඉන්නවා කියන්නේ කවුද? මැග්නීසියම් ධන දෙක. ආයත් ඉන්නවා මෙතන මැග්නීසියම් ධන දෙකක් ඉන්නවා. මෙන්න මේ මැග්නීසියම් ධන දෙක දැන් පොඩි වැඩක් කරනවා. මොඩිල් ලියන්න. මේ OH මයිනස් මැග්නීසියම් ධන දෙක අල්ල ගන්න. මේ OH මයිනස් මැග්නීසියම් ධන දෙක අල්ල ගන්න. අල්ලගෙන එයා හදනවා අවක්ෂේපයක්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා. මැග්නීසියම් ධන දෙක මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇවිල්ලා එන OH මයිනස් අල්ලගෙන මැග්නීසියම් ධන දෙක හදනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇයි මෙතන හැදෙන්නේ? හේතුව මොකක්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුණා, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුණා. මෙයා ගැලවිලා ඉන්නේ OH මයිනස් වලින්. ඒතර කවුද ඉන්නේ ඇත්තට? මෙයා දින්නේ දැන් අන්තිමේදී මෙයා. ඇයි? මෙයාට වඩා මෙයා ආශ්‍රය වෙනවා වැඩිපුර. ඒ කියන්නේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් දියවන අවශ්‍යකයක් නමුත් මෙයා ජලයේ හොඳින් දියවන අවශ්‍යකයක්. සෝරි. මෙයා ජලයේ මද වශයෙන් දියවන අවශ්‍යකයක්. මෙයා ජලයේ දියවෙන්නේ නැහැ. මෙයා ජලයේ අවක්ෂේපයක් විදිහට ඉන්නවා. මෙයා ජලයේ මද වශයෙන් දියවෙනවා. මෙයා ජලයේ අවක්ෂේපයක් විදිහටම ඉන්නවා. දිය වෙන්නේ නැහැ. ඒකට හේතුව
කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතය කුඩයි. මොකක් ද්‍රාවකතා ගුණිතය? ඒවා ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන නමුත් මතක තියාගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතය කුඩයි. ද්‍රාවකතා ගුණිතය කුඩා වෙන්න අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙනවා. ද්‍රාවකතා ගුණිතය කුඩා වෙන්න අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙනවා. හරි. එතකොට ද්‍රාවකතා ගුණිතය ගත්තාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාවකතා ගුණිතයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතය කුඩයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතා ගුණිතය කුඩයි. ඒ නිසා මෙයා වැඩිපුර අවක්ෂේප වෙනවා. හොඳින් අවක්ෂේප වෙනවා. ඒ නිසා මේ අදාළ දෙවන පියවර අවසානයේදී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් අපිට ලැබෙනවා. ඒ අවක්ෂේපය ලැබුණා වගේම මෙතනදී කරගත්තේ දෙවන පියවරේදී මැග්නීසියම් මඩංගු සංයෝගයක් අවක්ෂේප කරගත්තේ. මොකක්ද අපි කරගත්තේ? මැග්නීසියම් මඩංගු සංයෝගයක් අවක්ෂේප කරගත්තේ තමයි කරගත්තේ. අවක්ෂේපය හදාගත්ත මැග්නීසියම් මඩංගු. දැන් යන තුන්වෙනි පියවර දැන් යන තුනට. තුනේ මොකක් වෙයිද? තුනේ වෙන්නේ දැන් අපි ගත්තනේ කැල්සියම් කාබනේටුත් ගත්තා, බිටර්නුත් ගත්තා වැඩේට ගත්ත ඇති එක එකයි ඉන්නේ කවුද? සාන්ද්‍ර HCl. තියා ගන්නවා. තියන්න අමුද්‍රව්‍යනේ ගන්නවා. මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයට එකතු කරනවා සාන්ද්‍ර HCl. එකතු කරලා හදනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයට සාන්ද්‍ර HCl එකතු කරලා හදා ගන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ ජලය. මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ ජලය හදා ගන්නවා. තුනේ දැන් බලන්න 2යි 4යි. ඔන්න තුන්වෙනි පියවරදී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl ප්‍රතික්‍රියා කළ මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ ජලය හදා ගත්තා. මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මෙතන අවශ්‍යයි. මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඉන්නේ මෙහෙ විදිහටම නෙමෙයි. මෙයා ඉන්නේ මෙන්න මෙහෙම මෙතන. මෙයා ඉන්නේ මේක ඇතුළේ මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් .6ක් H2 විදිහට තමයි 6ක් ජලයක් තියෙනවා ඒ ඇතුළේ. ඒක මොකද දැන් මෙතන ජලීය ද්‍රාවණයක් තුන ප්‍රතික්‍රියා කරේ. ජලීය සාන්ද්‍ර HCl. ඒක ඇතුළේ ජලයක් තියෙනවා. ජලය ලැබුණා අපිට ප්‍රතිඵල විදිහට. නමුත් මෙතන ජලය ක්ලෝරයිඩ් ගේ අවශ්‍යය ජලය ටිකක් හරි ඉන්නවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. මෙහෙම ජලය තියාගෙන අපිට හතරවෙනි පියවරට යන්න බෑ. මේ ජලය ටික අයින් කරගන්න ඕනේ. අයින් කරගන්නේ කොහොමද? තාප යෝජනය කරනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් .6ක් H2 තාප යෝජනය කරනවා. තාප යෝජනය කරන්නේ මෙන්න මෙහෙම. මැග්නීසියම් හිටියේ දැන් කවුද? මැග්නීසියම් ක්ලෝරයිඩ් .6ක් ජලය තාපය දෙනවා. පළවෙනි පියවරේදී මැග්නීසියම් ක්ලෝරයිඩ් .4ක් ජලය හදනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් .4ක් ජලය හදනවා. පළවෙනි පියවරේදී 4ක් ජලය හදනවා. ඊළඟට නැවත තාප යෝජනය කරනවා. ජලය ගොඩක් අඩු කරගන්න හදන්නේ. ජලය තියාගෙන වැඩේ අමාරුයි ඒක. අපි කර්මාන්තයන් නම් ලේසි වාසිදායක විදිහට කර්මාන්ත සිද්ධ කරන්නේ. නැතු ඒක මේ ඔහේ යන්නම් වාරේ එහෙම කරන්නේ නැහැ කර්මාන්තය. ඔන්න හදාගත්තා. දැන් අපි හදාගත්තා අපිට ඕන එක්කෙනා. මෙන්න මෙයා තමයි අපිට ඕනේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් දෙකක් ජලය දෙකක් H2O හදාගත්තා. මෙයාගේ තියෙන ජලයේ සාන්ද්‍රණය බර අණුව ප්‍රතිශතයක් විතර ගත්තාම 116. මෙතන කියන්නේ මෙතන කියන්නේ මෙතන ජලය ගොඩක් හිටිය 6ක් ජලය හිටිය එක දෙකක් ජලය බඩපත් කරලා පියවර දෙකකදී අවසානයේ ජලය සාන්ද්‍රණය බර අණුව 116යි මෙයාගේ. හරිද? ඉතින් මෙන්න මෙයා දැන් දානවා අපි හතරට පියවරට. මෙයා තමයි හතරට පියවරට දාන්නේ. හතරට පියවරට දාද්දී එතනින් තමයි ඩව් කියන නම එන්නේ. ඩව් කෝෂය තමයි හතරට පියවරේ අපි භාවිතා කරන්නේ. ඩව් කෝෂය. ඩව් කෝෂය තමයි භාවිතා කරන්නේ. ඩව් කෝෂයට දාන්නේ කාවද? මෙයාව. දාද්දී වැඩේ කියන්නේ ඩව් කෝෂයේ ඉතා ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. 700 800 වගේ ලොකු උෂ්ණත්වයක් තියෙනවා. ඒ ලොකු උෂ්ණත්වයේදී මේ පොඩ්ඩක් ජලයනේ මේක තියෙන්නේ. පොඩ්ඩක් දෙකක් ජලයනේ තියෙන්නේ චුට්ටක්. 116. අන්නේ පොඩ්ඩක් කෙනෙක් කෙනා ඉතින් ලොකු උෂ්ණත්වය එච්චර ලොකු උෂ්ණත්වයක් දුන්නා මේ පොඩ්ඩ තියෙයිද නෑ.
ඒ ගොඩත් වාෂ්ප වෙලා මෙයාගෙන් හැදෙනවා විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ජලයේ ඇති මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ද්‍රව කෝෂයට දැම්මහම 700 800 වගේ ලොකු උෂ්ණත්වයක් 700 800 වගේ ලොකු උෂ්ණත්වයක් තියෙනවා ද්‍රව කෝෂය ඇතුලේ. ඒ හින්දා මේ ජලය පොඩ්ඩක් වාෂ්ප වෙලා විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ලැබෙනවා. විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. මෙයා තමයි ද්‍රව කෝෂයේ ප්‍රතික්‍රියක වෙන්නේ. ද්‍රව කෝෂයේ ප්‍රතික්‍රියක. මේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රව කෝෂය කියන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂය. විද්‍යුත් විච්ඡේදනයට ලක් වෙනවා. විද්‍යුත් විච්ඡේදනයේ අනෝඩයක ඇතුළට දෙකක් තියෙනවා. මේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් මෙතන ඉන්නේ. මැග්නීසියම් ධන දෙක සහ Cl- විදිහට. මෙයා ඉන්නේ මෙතන මේ මැග්නීසියම් ධන දෙක සහ Cl- විදිහට. එතකොට ද්‍රව කෝෂයේදී මෙන්න මේ මැග්නීසියම් ධන දෙකයි දැන් මේක ඇතුළේ ඉන්නේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒක ඇතුළේ ඉන්නේ මැග්නීසියම් ධන දෙකයි Cl- ද්‍රව කෝෂයේ මං කියන්නේ ඔක්සිකරණයක් සහ ඔක්සිහරණයක් වෙන්නේ මොකද ඇනෝඩයක් කැතෝඩයක් කියලා දෙකක් තියෙන හින්දා. ඇනෝඩේ වෙන්නේ ඔක්සිකරණ, කැතෝඩේ වෙන්නේ ඔක්සිහරණ. Cl- නම් Cl2 තමයි වෙන්නේ. වායුවක් විදිහට පිට වෙනවා. මැග්නීසියම් ධන දෙකයි අපිට හදා ගන්න ඕනේ ලෝහෙනේ මැග්නීසියම් වෙනවා. මැග්නීසියම් වෙනවා. ඔක්සිකරණයක් මොකද උනේ? ධන දෙකේ නම් බිඳුවට අඩු වෙනවා. එහෙනම් ඔක්සිහරණයක් නේ උනේ එතන. එතන උනේ ඔක්සිහරණයක්. මෙතන ඍණ එකේ නම් බිඳුවට වැඩි වුණා. ඔක්සිකරණයක් උනේ. ඒ කියන්නේ මෙතන ඇනෝඩය මෙතන කැතෝඩය. දැන් බලන්න ප්‍රතික්‍රියා දෙක. ඔන්න මම මේක මකලා මෙතන ලියන්න ප්‍රතික්‍රියා. බලන්න ඇනෝඩය ප්‍රතික්‍රියාව බලන්න. Cl- Cl2 වෙනවා. දෙකක් ඉලෙක්ට්‍රෝන අරගෙන ගෑස්. කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් ලෝහය වෙනවා. මැග්නීසියම් ලෝහය වෙනවානේ. මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් ලෝහය වෙනවා. ඔන්න ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා දෙක. සාමාන්‍යයෙන් ඇනෝඩයට භාවිතා වෙන්නේ මිනිරන් ඇනෝඩය කැතෝඩය වාහනේ. ඇනෝඩේ මීරන් කැතෝඩය වාහනේ. ඇනෝඩය මීරන් කැතෝඩය වාහනේ. හරි. ඔන්න වැඩේ වුණානේ. ඔන්න වැඩේ වුණා. අන්තිමේදී අපිට ඕන වැඩේ වුණා. මෙතනදී ලැබෙන මැග්නීසියම් ලික්විඩ්. ඒ කියන්නේ මැග්නීසියම්ගේ ද්‍රවාංකය 650ක් විතර. 650ක ද්‍රවාංකය තියෙන මැග්නීසියම් 700 800 වගේ උෂ්ණත්වයක් තියෙන කෝෂයකට දැම්මම ලැබෙන්නේ ද්‍රව මැග්නීසියම් ලැබෙන්නේ. ද්‍රව මැග්නීසියම් වෙන් කරලා අපි ගන්නවා. ද්‍රව මැග්නීසියම් අපි වෙන් කරලා ගන්නවා. ඉතින් ওই ටික තමයි ප්‍රතික්‍රියා සෙට් එක සහ අදාළ ක්‍රියාවලිය. ඔන්න පියවර 4ටම අපි ඊළඟට මැග්නීසියම් මොකද ඕන වෙනවා. මැග්නීසියම් ඕන වෙනවා ගුවන් යානා වගේ සැහැල් ගුවන් යානා වලට අදාළ සැහැල්ලු මිශ්‍ර ලෝහ නිපදවන්න මැග්නීසියම් ඕන. ඒක තමයි ප්‍රධාන ප්‍රයෝජනය. ප්‍රධාන ප්‍රයෝජනය සැහැල්ලු මිශ්‍ර ලෝහ නිපදවීමට. මොකක් සඳහාද කිව්වොත් ගුවන් යානා සඳහා. ඊළඟට ගිනි කෙල් නිපදවීමට ඕන වෙනවා. තව ප්‍රයෝජනයක් අහුවොත් ගිනි කෙල් නිපදවීම ලියන්න. නැත්නම් ප්‍රධාන එකක් වගේ අහුවොත් අනිවාර්යෙන් ලියන්න ඕනේ. අරකම තමයි ගුවන් යානා සඳහා අවශ්‍ය වෙන සැහැල්ලු මිශ්‍ර ලෝහ නිපදවීමට. සහ මේ අන්තිම ප්‍රතික්‍රියාව අන්තිම පියවර 4දී ද්‍රව කෝෂයේ 700 800 ලොකු උෂ්ණත්වයක් ගැන කිව්වන්නේ. ඉතින් 700 800 වගේ ලොකු උෂ්ණත්වයක් දෙන්න ඉන්ධන දහනය කරන්න බෑනේ. අන්න ඉන්ධන දහනයෙන් එතනදී ඉන්ධන දහනය කරද්දී මොකද වෙන්නේ? CO2 පිට වෙනවානේ. ඉන්ධන දහනය කරද්දී තාපය දෙන්න ඉන්ධන දහනය කරනවා. ලොකු උෂ්ණත්වයක් ඕන හින්දා CO2 පිට වෙනවා. අන්න නැවත CO2 පිට වෙලා පරිසර දූෂණ සඳහා හේතු වෙනවා. නැවත පියවර 4ක්. එතකොට පියවර 1 සහ කැල්සියම් කාබනේට් තාපයෝජනය කළ CO2 පිට වුණ පියවර 1 දී පියවර 4දී ලොකු උෂ්ණත්වයක් දෙන ඉන්ධන දහනය කරද්දී CO2 පිට වුණා. එතකොට පියවර 1 සහ පියවර 4 කියන දෙකේදී CO2 පිට වෙනවා. ඊළඟ මතක තියාගන්න. පියවර 1 සහ 4දී CO2 පිට වෙනවා කියන මතක තියාගන්න. ඒ තමයි පරිසර දූෂණ සඳහා හේතු වෙන පියවර දෙක. ප්‍රතික්‍රියාවක් මතක තියාගන්න ඒකම ඒත් එක්කම මේක නෝට් එක අපේ කට්ටිය දීලා තියෙන්නේ. නෝට් එක අවශ්‍යයට මම WhatsApp නම්බර් එක දාන්න අපේ group වලට දාපුවම නෝට් ගන්න පුළුවන්. නෝට් එක මම දානවා. එතකොට සහ තව ඕන දෙයක් අහගන්න එහෙම
උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් ඒ නම්බර් එකට WhatsApp message එකක් දාන්න මම නම්බරේ දාන්න. එතකොට කියන්න ඕන ඔක්කොම කියලා තියෙන්නේ. කියන්න ඕන හැම කතාවම කිව්වා ඇතුලේදී. එතකොට එහෙම තමයි මේ කර්මාන්ත මැග්නීසියම් නිෂ්පාදනයේදී එන්න ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. පස්සේ මම ඊළඟ කර්මාන්ත කරගෙන එනවා තවත් වීඩියෝ එකකින්. එහෙනම් මැග්නීසියම් නිෂ්පාදනය හොඳට දැන් නෝට් එක බලද්දී මේක තියෙන මෙහෙම කියද්දී ඔයගොල්ලෝ අහගෙන ඉද්දී මේක කොලයක ලියන්න දෙතුන් පාරක් ලියලා පුරුදු වෙන්න. ඒතර ආයේ පාඩම් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ ආයේ විභාගේ ළඟ තියලා මේක පාඩම් ගන්න බෑ. ඒතර කර්මාන්ත ප්‍රශ්නේ අතාරින්න වෙන්නේ නැහැ. එහෙම කරන්න එපා. දැන්ම මේ ටික පාඩම් කරලා ඒක පුරුදු කරලා තියාගන්න. එහෙම කරන්න හරියට වැඩේ කරගන්න WhatsApp message එකක් දාන්න මම නම්බරේ දාන්න අවශ්‍යයි. හොඳයි කරන්න ඕනට සුබ දවසක්.